ජල සම්පාදන ගරු ජනාධිපතිතුමනි අපි පුත්තලම් දිස්ත්‍රික්කයේ ජල සම්පාදන ක්‍රම 7ක් තියෙනවා. ඒ 7 මගින් අපි පවුල් 68000ක් සම්පූර්ණ කරලා තියෙන්නේ නේද? අපි සම්පූර්ණ කරලා තියෙන්නේ ජනාධිපතිතුමනි. ඒත් අපි දැනට අර කලින් අර සීජාරික කිරිපේ බ්‍රිජ් එක, ඒතකොට අච්චුබලේ වැව ඒවා తాවකාලිකව අපි තමයි හදාගෙන දුවන්නේ. යම් කාලයක් යනවා ස්ථිරම යථා තත්ත්වයට පත් කරනට. එතකන් අපි සියලුම අයට ජලය සපයනවා. වනාතවිල්ල කෝස්වේ එක කැඩුනොත් වතුර සපයා ගැනීම අමාරු එතන ජනාධිපතිතුමනි අපේ අච්චුමලේ කියලා වැවකට වතුර අරන් තමයි අපේ වතුර ගන්නේ. එතන තමයි අපි ඉන්ටේක් එක තියෙන්නේ. එතන ඒ කෝස්වේ එක නිසා තමයි වතුර එතන රැඳිලා අපේ කැනල් එකටත් වතුර එන්නේ. එතන ඉරිගේෂන් අච්චුමලේ මේ එළුවන්කොළන් වැව තියෙනවා. ඉතින් ඒ කෝස්වේ නිසා තමයි ගිල්ම ගහන්නේ. ඒකෙන් තමයි ගිල්ම ගහන්නේ. දැන් ඒකෙන් ඒක බාධා වෙලා තියෙන්නේ. වතුර ගලාගෙන යනවා. අපිට වතුර ඒම අඩුවක් තියෙනවා. එහෙනම් අපි ඒක හදන්න ඕනේ. ඒ කෝස්වේ එක හදන්න අවස්ථාවේ තියෙනවා. නඩු තීන්දුව බාධාවක් නැහැ අමුණු හදන එකට. අමුණු හදන එකට බාධාව තියෙන්නේ ජනතාව කියනවා. අමුණු විතරක් හදලා මදි අපිට පාරකුත් හදලා දෙන්න කියලා. ඔයගොල්ලෝ අමුණු හදන්නකෝ ජනතාවට කියන්න ගිහිල්ලා ප්‍රශ්නේ. ඒක අමුණු හදන්න යනකොට කියනවා පාර ඕන කියලා පාර හදන්න යනකොට නඩු තීන්දුව නිපා කියනවා. නේද? ඉතින් මං හිතන්නේ පටලවන්න එපා. එකතු වෙලා වැඩ ඉවර කරන්නකෝ. 4 දින පොඩ්ඩක් හම්බ වෙනවද මේක ඉවරලා? ඕකට අපි පත් කරා කමිටුව පත් කළා ඒව සාකච්ඡා කරා. අද අවස මේක ඉවර වෙලා ඔයගොල්ලෝ හම්බ වෙලා අමුණද හදන්නේ කෝස්වේ එකද හදන්නේ පාලම කතාව පැත්තකින් තියන්න කෝස්වේ එක හදන්න අමුණ හදන්න වනජීවීන් අනුමැතිය දෙනවා නම් ඒක කරන්න පුළුවන් සර්. එයාලා සහයෝගය අපිට දෙනවා නම් අපි කරන්න පුළුවන්. හරි අපි කරන් දෙන්න. හැමතුමා ඉන්නේ හොඳයි.